අපගේ එකම සමිදානන් වන දෙවියන් වහන්සේ තුල ප්‍රේමවන්තයනි චතාරික සමයේ අවසාන සිකුරාදා වන අද දින වික්ෂෝප සිකුරාදා ලෙසද හැඳින්වෙනවා. අද දී පූජාවේ ආරම්භක ගීය මෙසේ පැවසෙනවා. ස්වාමීන් වහන්සේ මට අනුකම්පා කළ මැනව මම පීඩාවෙන් පෙළෙමි. මාගේ සතුරන්ගෙන් මා මුදාළුව මැනව. ස්වාමීන් වහන්සේ ඔබට හඬ ගසන මම ලැජ්ජාවට පත් නොවේවා. අදර නියමිත දේව ප්‍රකාශනයන්හි දිවස්වර ජෙරමායා හා ක්‍රිස්තුන් වහන්සේ තම විරුද්ධවාදීන්ගෙන් අත්විඳින පීඩාවන්ගේ දෝංකාරයයි එලෙස අසන්ට ලැබුණේ. දැන් වහන්සේ තුල අවංක ආදරණීය බවකින් තම දූත මෙහෙවරයන් තුල තම රාජකාරීන් තුල යෙදෙන මිනිසුන්ගේ හදවතින් නැගෙන දෝංකාරයේ ශබ්දයයි ඒ. තම වගකීම් පිළිබඳ මනා අවබෝධයකින් අන් අයගේ හා සමාජයේ පොදු යහපත වෙනුවෙන් කැපවී වැඩ කරන අයට ද්වේෂ සහගතව අයුතු චෝදනා නගමින් ඔවුන්ට විරුද්ධව නැගී සිටින අය එදා මෙන් අද මෙන් හෙටත් සමාජය තුල දකිනවා. නමුත් අපි අපේ යහපත්කම කළ යුතු හරි දේ කිරීමේ වගකීම පොදු යහපත වෙනුවෙන් පරිත්‍යාගශීලී ජීවිත කැප කිරීම අප පාවා දිය යුතු නැහැ. අන් අයගේ ගැලවීම වෙනුවෙන් කුරුසපත් වූ ජේසුතුමන් අපගේ පරම ආදර්ශයයි. අපගේ එකම ශක්තිය හා මාර්ගයයි. ලබන සිකුරාදා වූ මහා සිකුරාදා දින අප සිහිපත් කරන සිද්ධීන් අනුව ජේසුතුමන්ට අයුතු චෝදනා නගමින් ඔවුන් වහන්සේව කුරුසපත් කළ අය සිටුවේ ඔවුන් ජයග්‍රහණය කළ බවයි. නමුත් එය తాවකාලික වූවා. තම පුත්‍ර භාවය අකුරටම ඉෂ්ට කරමින් දැන් වහන්සේ කෙරෙහි රැඳ වූ අචල විශ්වාසය හා කීකරුකම නිසාම මරණයට පවා මරණය ගෙන දෙමින් ශාරීරික දුක වේදනා මරණය පරාජය කරමින් උත්ථාන වූ සදාතනික ජීවිතයේ මහිමේ අත්දකින්නට ලැබුණේ ගිවිසුමේ දෙවිදානෝ ඔවුන් වහන්සේව ඔසවාලු නිසායි. අපිදු යහපත් අදිෂ්ඨානයන් තුලම ඉදිරියට යමින් බොහෝ දෙනාගේ යහපත හා ගැලවීම දෙසා කැපවෙමින් ගිවිසුමේ දෙවිදානන් තුල ස්ථිර ඇදහිල්ලෙන් ඉදිරියට යමු. අද දිනදී පූජාවේ පිළිතුරු ගීය අපේ ශක්තිය හා යාඥාව බවට පත් කරගමු. මාගේ සවිශක්තිය වන සමිඳුනි මම ඔබට ප්‍රේම කරමි. පාතාල රැහන් මා වෙලා ගති. මරණේ මලපත් මට අටවා තිබිනි. මාගේ විපතේදී සමිඳුන්ට අයදීමි. එතුමානෝ මා හඬට සවන් දෙන සේක. මන්ද එතුමානෝ මාගේ බලකොටුවය මිදුම් කාර්යානෝය ගැලවීමේ බලයය. ආමෙන්.